පොඩි ඇඹුල් නාරම් පැලයක් ගෙනල්ලා මෙතන දැන් මාස 12කට ඉස්සෙල්ලා ඉඳුවා. දැන් ගහ ලොකු වෙලා ගහ පීදිලා ගෙඩි හැදිලා තියෙනවා. ගහ ළඟට ගිහින් බලමු. ගහ පාත් කරලා බලමු ගෙඩි නිවන ගහ ගෙඩි දැන් කහ පාට ඊගෙන ඉන්නේ ඇඹුල් නාරම්. කන්න නම් බෑ හරි තිත්තයි. බීම තමයි හදලා බොන්න පුළුවන්. පාත් කරගමුකෝ බලන්න. මෙන්න ඉතිරි ගෙඩියක්. මෙන්න ඉතිරි ගෙඩියක්. බීම හදන්න තමයි හොඳ. එනම තිත්ත. කඩාගමු ගෙඩි. මෙන්න බලන්න ගෙඩි. ඉතිරි ගෙඩියක් කඩාගමු. ගහ දැන් උසයි. ගහේ උස බලන්නකෝ. ගහේ අඩි 5ක් විතර උස දිය. ගහ පුරාම ගෙඩි දින. පොඩි කලේ ඉඳිකේකනේ. මේ වෙයිතින් ඇඟුල්ම තමයි. ඇඟුල්ම කසේ තමයි. කඩාගමු ගෙඩි. මට සී කඩන්න බැහැ ලීසි. මේක දින නම් ඉදිරිය. කඩාගමු. කොටුනම් යන්නේ සැරට. කඩාගමු. කණන් ඉදිරිය නෑ වගේ. කඩන්නත් දේසි. ඉන්නේ ගෙඩි බලන්න. කන්න දේසි. ගහත් උසයි. ගහේ යට බලන්න. ගල් පතර දිගේ පොඩි පැලේ ගෙනල්ලා ඉඳපු වෙලාවෙම දීපු ගල් පතර දිග. මේ බලන්න මම කඩාගත්ත ගෙඩි දිග. අපි ඔක්කොම ගෙඩි දිග කඩාගමු. ගහේ ටිකක් ගෙඩි දිග දැන් කඩාගෙන තියෙන්නේ. ගෙඩි ටික දැන් ටික ඉවර වීගෙන යන්නේ. අමු ගෙඩි ටිකද විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මම ගෙඩි දිග කඩාගත්තා. මම කඩාගත්ත ගෙඩි දිග කොහොමද 30ක් විතර. ඊට ගෙඩි දිග කඩාගත්තා. සෑහෙන කටු වෙනිනු. එන ඉතින් ඇඹුලක් තමයි කහ පාට පොඩක් තිබුණට බීම ටිකක් හදලා බොන්න පුළුවන්. කියන්න තියෙන්නේ හොඳයි ඉතින්. සතුටුයි අපේ ගහක ගෙඩි ටිකක් හැදුනා. පොඩි ගෙඩි ටිකක් තව තියෙනවා. මොකද ටිකක් පොඩ්ඩක් පාට වැටිගෙන. මේක එකපාර ඇද්දට කැඩෙන්නේ නැහැ. පොඩක් නැට්ට ගාවින් කරගැව්වම තමයි කඩා ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ. හරි අපි ලොග් එක පිටින් ඉවර කරමු.